තෙරුවන් සරණයි සියලුම ලක්වාසී මගේ දූ දරුවන්ට මම මේ පොඩි වීඩියෝ එකක් කරන්න පටන් ගත්තා. මම මේ පොඩි මේ YouTube channel එකක් පටන් ගත්තා. ඇත්තටම මේ දේවාලය දැන් මම පවත්වන යන්න ආරං අවුරුදු 21ක් 22කට ආයෙ කිට්ටු වෙන්න එනවා. 2004 9 වෙනි මාසේ තමයි මම දේවස්ථානය පටන් ගත්තේ. ඉතින් ඒ දක්වා මේ වෙනතුරු මගේ දේවස්ථානය ඇත්තටම යහපත් විදිහට යහපත් දේවල් කරගෙන සෑහෙන දිග ගමනක් ආවා. ඉතින් මේ ගැන මට ගොඩක් සතුටුයි. ඉතින් මම මේ කියන්න හදන්නේ මේ දේවස්ථානෙන් ඇත්තම ගොඩාක් දුකටපත් වෙච්ච අයගේ දුක් කරදර ඇත්තට මේ වෙනකන් නිවිලා තියෙනවා. ගොඩාක්ම මුදල් පස්සේ යන්න කරන වැඩක් නෙමෙයි. ඇත්තටම අර කෙනෙක් ඇවිල්ලා දෙයක් කිව්වහම කරලා දෙන්න කියලා ඒ දේ කරලා ඒ කෙනාට සතුටක් ලැබෙනවා නම් ඒ කෙනා සුවපත් වෙනවා නම් ඒක මගේ සතුට. ඇත්තටම ගොඩක් කට්ටියකින් එහෙම මේ කියන්නේ මම ලොකු මුදල් අරගෙන නැහැ. මේ මම සාමාන්‍ය විදිහට තමයි තාම ජීවත් වෙන්නේ. අවුරුදු 21ක් කිව්වට මේ ලොකුවට මං ධනයක් හොයලා මගේ ගාව එහෙම ලොකු දෙයක් නැහැ. සාමාන්‍ය දෙයක් තමයි තියෙන්නේ. සාමාන්‍ය විදිහට ජීවත් වෙනවා. ඉතින් මට කියන්න ඕනකම තිබුණේ ඒක නෙමෙයි. ඉතින් මම දේවස්ථානේ දැන් කවුරු හරි ඉන්නවා නම් ඉතින් මං පේන බලනවා. පේන බලලා දැස්සේ මිනිස්සෙන්ට කරපු බන්ධන හුනියන් සාමාන්‍යයෙන් ප්‍රතිකාර වලට නොවසන රෝග. ඒ ප්‍රතිකාර වල නොවසන රෝග ගොඩක් දුරට හට ගන්නවා දෝෂත් එක්කලා. මලගේ දෝෂ වෙන්න පුළුවන්, කෙනෙක් විසින් කරපු හුනියමක් බන්ධනයක් වෙන්න පුළුවන්. ඒ වගේ නොයෙකුත් ආකාරයේ දේවල්. ඉතින් ඒ වගේ දෙයක් ඉතින් ඒකත් බලලා තමයි ඇවිල්ලා මට කවුරුවත් කිව්වට මම කරන්නේ. ඒකත් මම සාත්තරයක් බලන්න ඕනේ. බලන්න ඕනේ මේ මොකද්ද මෙතන මේ මෙයාට මේ කියන දේමද තියෙන්නේ ඊට වඩා දෙයක් තියෙනවද කියන එක මම ඒක බලලා මන් තේරුම් අරගෙන තමයි ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක තීරණය කරන්නේ. ඉතින් ඒ වගේම මම මේ කියන්නේ ඉතින් ඒ වගේ දෙයක් තිබ්බොත් ඒ වගේ දේවල් ඔය ගෙවල් වලට කරපු හුනියන් ඔය ව්‍යාපාර කඩා වැසලා තියෙනවා නම් ඒ වගේ දේවල් ඔය දෙහි කැපිලි මම ගොඩාක් දේවල් කියන්නේ නැහැ. ගොඩාක් දේවල් ඇත්තටම මේ ඉතින් මේ ඇත්තම කතාව මේ වරන් වලින් දේවල් වලින් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට එහාට අපිට යන්න බෑ. ඒ ප්‍රමාණයට එහාට යනවා කියන්නේ ඇත්තටම මේක බොරුවක් වෙනවා. ඉතින් මේ බොරුවක් කරගන්න ඕනේ අපිට ලැබිච්ච දේෙන් අපිට කරන්න පුළුවන් සුළු දේ කරපුවාම ඇත්තටම අපිට ගමනක් යන්න පුළුවන්. අපේ නම පවතිනවා. ගොඩාක් දේවල් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් මට සියලු දෙනාටම කියන්න තියෙන්නේ පණිවිඩේ මගේ නම්බරෙත් මම දාන්නම්. මේ YouTube එක බලන්න කෙනා මේක නෙත ගැටෙන කෙනෙක් නැත්තම් ඉතින් මේක බලලා ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කතා කරන්න. ඒ වගේම ඔබ දන්න කියන කෙනෙක් මොනවා හරි දුකකටපත් වෙලා ඉන්නවා නම් ඒ කෙනාව දැනුවත් කරන්න මෙහෙම තැනක් තියෙනවා කියලා. ඉතින් මේ දේවල් කරන ගමන් මගේ YouTube channel එක subscribe කරගෙන යන්න කියලා මම ඔයගොල්ලන් ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් භක්තියෙන් කියනවා. එහෙනම් මගේ ලක්වාසී සියලුම දරුදරියන්ට තෙරුවන් සරණයි, බුදු සරණයි, සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ඊශ්වර දේහාමුදුරන්ගේ පිහිට ආරක්ෂාවයි. බුදු සරණයි.